කතාවේ මුලින්ම අපිට පේන්නේ ලොකු කැලයක්. එතන ඉන්නවා අයින්බෝ කියන කෙල්ල. එයාට පොඩි කාලින් දැම්ම ඕනුනේ දක්ෂ හන්ට කෙනෙක් වෙන්න. හැබැයි දඩයම් කරන්න එයාට තවම හරියට පළපුරුද්දක් තිබ්බේ නැහැ. වයස අවුරුදු 13ක කෙල්ලෙක් කොහොමද එක පාරටම දක්ෂ දඩයම්කාරයෙක් වෙන්නේ? එයා ගොඩක් උත්සාහ කරත් ඒක හරියට කරගන්න බැරි වුණා. සමහර වෙලාවට එයා හදන උගුල්වල එයාම අහුවෙලා හිර වෙනවා. අයින්බෝගේ හොඳම යාළුවා තමයි සූමි. සූමි කියන්නේ ගමේ නායකයාගේ එකම දුව. සූමිගේ තාත්තා ලෙඩින් හිටපු නිසා එයා සූමිට කියනවා ඉක්මනට ගමේ නායකත්වය අරන් හැමදේම බලාගන්න කියලා. මේ අතරේ ගමේ මිනිස්සුත් එක එක අద్භුත ලෙඩ රෝග හැදිලා මැරෙන්න පටන් ගන්නවා. ඒ අස්සේ ගඟේ ඉන්න මාළුත් කිසිම හේතුවක් නැතුව මැරිලා පාවෙනවා දැකලා ගමේ නායකයා ගොඩක් කනස්සල්ලෙන් තමයි ජීවත් වෙන්නේ. ඔය අතරේ ගමේ ඉන්න අතුප් කියන කෙනා අයින්බෝව හොයාගෙන කැලේට එනවා. ඒ වෙලාවේ අයින්බෝ තමන් හදපු උගුලකම අහුවෙලා ගහක එල්ලිලයි හිටියේ. හැබැයි අතුබ්බයාව බේරගන්නේ නැතුව කියනවා ඔයා අද ඔහොමම ඉන්න. අද සුමීගේ ගමේ නායකත්ව උත්සවය තියෙනවා. ඔයාට එකට යන්න දෙන්න බැහැ කියලා. ගමේ උත්සවය පටන් ගත්තත් සුමී ගොඩක් වෙලා බලන් ඉන්නවා තමන්ගේ හොඳම යාළුවා එනකන්. මේ වෙලාවේ අයින්බෝ කැලේදී කොහොම හරි උගුලෙන් බේරෙන්න හදනකොට එයා ඉස්සරහට අමුතු සත්තු දෙන්නෙක් එනවා. පුදුමේ කියන්නේ මේ සත්තු දෙන්නට මිනිස්සු වගේ කතා කරන්න පුළුවන්. අයින්බෝට මේක මුලින් විශ්වාස කරන්න බැහැ. ඒ සත්තු දෙන්න තමන්ව හඳුන්වලා දෙන්නේ ඇමන්සන් කැලේ ආරක්ෂක ආත්ම දෙකක් විදිහට. ඒ කියන්නේ ගාඩියන් ස්පිරිට් විදිහට. ඔවුන් ඇවිත් තියෙන්නේ අයින්බෝට උදව් කරන්න. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් නම වකා, අනිත් කෙනා ඩිලෝ. ඔවුන් අයින්බෝව උගුලෙන් බේරගන්නවා. දැන් අයින්බෝට විශ්වාසයි මේ සත්තු ඇත්තටම කතා කරනවා කියලා. අයින්බෝ කියනවා ඔයාලා දෙන්නත් මාත් එක්ක අපේ ගමට යන්න එන්න. මට හැමෝටම ඔයාලව පෙන්වන්න ඕනි කියලා කියනවා. මේ අතරේ සුමී ගොඩක් දුකෙන් ඉන්නේ තමන්ගේ විශේෂ දවසේ හොඳම යාළුවා ආවේ නැති නිසා. අයින්බෝ උත්සවයට දුවගෙන එනකොට අතුබ්ඩ එක විශ්වාස කරන්නත් බැහැ. අයින්බෝ සුමීට කියනවා මං ඔයාට ලොකු සර්ප්‍රයිස් එකක් ගෙනාවා. මම කැලේ ආරක්ෂක ආත්ම එක්ක ගෙනාවා කියලා. හැබැයි බකයි ඩිලොයි ගමේ මිනිස්සු ඉස්සරහට ආවේ නැහැ. මොකද කලින් ගමේ අය එක්ක ඔවුන්ගේ මොකක් හරි ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඉතින් ගමේ හැමෝම අයින්බෝට hina වෙන්න ගන්නවා බොරුකාරයා කියලා. අයින්බෝට ගොඩක් දුක හිතිලා අඩාඩා ආපහු කැලේටම දුවගෙන යනවා. කැලේ ඇතුලේ අයින්බෝ ආසම කරන ලොකු අමුතු ගහක් තිබුණා. එයා දුක හිතුනම හැමදාම යන්නේ ගහගාවට. එතන ඉන්නකොට වක්කයි ඩිලොයි ඇවිත් අයින්බෝව රවට්ටපු එකට සමාවිල්ලනවා. ඔවුන් කියනවා මේ කැලේට ලොකු ශාපයක් වැදිලා තියෙන්නේ. ඒක නිසා සත්තුයි මිනිස්සුයි හැමෝම මැරලා යනවා කියලා. අයින්බෝ කියනවා මං කොහොම හරි මේ ශාපයෙන් කැලේ බේරගන්නවා කියලා. එයා උදව් ඉල්ලන්න සුමී ගාවට ගියත් සුමී එක විශ්වාස කරන්නේ නැහැ. ඇත්තටම අයින්බෝ කියන්නේ අම්මා තාත්තා නැති අනාථ ළමයෙක්. එයාව හදලා තියෙන්නේ චූනි කියන කාන්තාව. චූරි අයින්බෝට කියනවා ඔයා හැසිරෙන්නේ හරියට ඔයාගේ අම්මා වගේ. ඔයාගේ අම්මගේ නම ලිස්නි. මං අර ආත්ම ගැන විශ්වාස කරනවා. ඔයාගේ අම්මා ගැන ඔයා දැනගන්න ඕන රහස් ගොඩක් තියෙනවා. මං ඒක හෙට උදේට කියන්නම් කියලා එයා කියනවා. එදා රෑ ඔවුන් කතා කරන දේවල් කළු දුමාරයක් අස්සේ ඉන්න යකුනාරා කියන නපුරු ආත්මයක සර්පයෙක් අහගෙන ඉන්නවා. පහුවදා උදේ අයින්බෝ නැගිටලා සුමීට මෙහෙම කියනවා. අද චූනි මගේ අම්මා ගැනයි කැලේ ශාපයෙන් නැති කරන හැටි ගැනයි මට කියන්නයි ඉන්නේ. හැබැයි අයින්බෝ ගෙදර යනකොට දකින්නේ චූනි මැරිලා ඉන්නවා. ඒ වෙලාවේ එතනට එන අතුප් කියනවා මේ හැමදේම උනේ ඔයා නිසා. ඔයා නිසා තමයි ගමට ශාපය වැදුනේ. ඔයා ගමෙන් ගියොත් විතරයි මේක ඉවර වෙන්නේ කියලා. අයින්බෝට ගොඩක් දුක හිතිලා කැලේට දුවනවා. සුමී අතුප්ට බයිනවා අයින්බෝට ඒ වගේ කතා කරාට. හැබැයි අතුප් කියනවා මං කැලේට ගිහින් එයාව මරලා දානවා කියලා. සුමී එපා කිව්වත් අතුප් අහන්න නැතුව කැලේට යනවා. අයින්බෝ අර ගහගාවට වෙලා අඬද්දී එයාට මතක් වෙනවා සුමී ඉස්සර කියපු කතාවක්. ඒ තමයි කැලේ ශාපයෙන් නැති කරන්න නම් මොටේලෝ මාම හම්බෙන්න ඕනි කියලා. මොටේලෝ කියන්නේ ලොකු කැස්බෑවෙක්. අයින්බෝට ඒ ගහගාව තිබිලා පොඩි කැස්බෑවෙක් හම්බෙනවා. එයා හිතනවා මේ කැස්බෑව පාර පෙන්නයි කියලා. ඒ නිසා එයා තනියම යන්න පිටත් වෙනවා. යන අතරමඟදී අයින්බෝට ගොඩක් බඩගිනි වෙලා ගහකට නගිනකොට එතන ඉන්න වඳුරෝ එයාව පැහැරගෙන යන්න හදනවා. ඒ වෙලාවේ වක්කයි ඩිලොයි ඇවිත් එයාව බේරගන්නවා. දැන් ඔවුන් තුන්දෙනාම එකතු වෙලා මේ ගමන යනවා. ඔවුන් තුන්දෙනා කැලේ තහනම් කලාපයටම යනවා. එතනින් එහාට මිනිස්සුන්ට යන්න තහනම්. මොකද එහා පැත්තේ ඉන්නේ අර යකුරාරා කියන නපුරු ආත්මය. අයින්බෝ දකිනවා නගරේ මිනිස්සු ලොකු මැෂින් දාලා කැලේ ගස් කපන හැටි. එතනින් එක විද්‍යාඥයෙක් අයින්බෝව දැකලා එයාව වශී කරගන්න හදනවා. ඒත් වක්කයි ඩිලෝ එයාව බේරගෙන දුවනවා. දුවන අතරේ පාර ඉවරුණු නිසා ඔවුන් තුන්දෙනාම වතුරට බයිනවා. නගරේ මිනිස්සුන්ගේ පැත්තේ හිටපු අතුබ් අයින්බෝව අල්ලගෙන එයාගේ ඇස් සහ අත් බඳිනවා. අතුබ් කියනවා මං ඔයාගේ අම්මට ගොඩක් ආදරය කරා.
ඒත් එයා මාව දාලා නගරේ කෙනෙක්ව බැන්දා මං ඒ පලිය ඔයාගෙන් ගන්නවා කියලා. හැබැයි අයින්බෝ උපක්‍රමශීලීව එතනින් පැනලා දුවනවා. දුවද්දී ලොකු සද්දයක් ඇහිලා එයා මඩ වගුරකට වැටෙනවා. ඒ වෙලාවේ පොඩි කැස්බෑව වගේත් ඇවිත් එයා උඩට ගන්නවා. ඒක පුදුම ලස්සන තැනක්. එතනදී පොළොව යටින් මතුවෙනවා ලොකුම ලොකු කැස්බෑවෙක්. ඒ තමයි මොටේලෝ මාමා. අයින්බෝ කියනවා කැලේට ලොකු ශාපයක් වැදිලා කියලා. මොටේලෝ මාමා කියනවා මට මේ ශාපය නැති කරන්න බෑ. ඒකට තෝරගෙන තියෙන්නේ ඔයාව. ඔයාට ගොඩක් ඈත තියෙන ගිනි කන්දක් ගාවට යන්න වෙනවා. එතන ඉන්නවා ලොකු ස්ලොත් සතෙක්. එයාගෙන් ඔයා මූන් ස්ටෝන් එක ඉල්ලගන්න ඕනි. හැබැයි යාට මොකක් හරි තෑග්ගක් දෙන්න වෙයි. ඊට පස්සේ ඔයා ආසම ගහේ මුල් කපලා මේ ශාපයෙන් නැති කරන්න පුළුවන් කියලා. අයින්බෝ තමන්ගේ යාළුවෝ දෙන්නත් එක්ක ලොකු ගසක් තෑග්ගක් විදියට අරන් ගිනි කන්දට යනවා. එතන ඉන්න ලොකු ස්ලොත් සතාට ඒක දීලා මූන් ස්ටෝන් එකෙන් කෑල්ලක් කෑලා ලබා ගන්නවා. ඔවුන් එද්දිම ගිනිකන්ද පිපිරෙන්න පටන් ගන්නවා. ඒත් ඔවුන් බේරිලා ආපහු අර ගහගාවට එනවා. එතනදි සුමීව හම්බෙනවා. සුමී අයින්බෝව තමන්ගේ ගෙදර එක්කගෙන යනවා. එතනදී අයින්බෝ දකිනවා අර නගරේ හිටපු විද්‍යාඥාව. එයා තමයි මිස්ටර් කෝනලිස්. අයින්බෝ එයාව ඇත්තටම අඳුරගන්නවා. එයා තමයි ඇත්තටම යකුනාරා කියන නපුරු ආත්මය. හැබැයි සුමී එක විශ්වාස කරන්නේ නැහැ. මිස්ටර් කෝනලිස් සුමීගේ තාත්තට බෙහෙතක් දීලා සනීප කරනවා වගේ රඟපානවා. එයා කියනවා මම මේ කැලේ තියෙන රන් ආකර හොයන්නයි ආවේ. මට ඒකට අවසර දුන්නොත් මං ගමේ හැමෝම සනීප කරන්නම් කියලා. සුමී තමන්ගේ පවුල බේරගන්න ඕනි නිසා ඒකට එකඟ වෙනවා. අයින්බෝව කවුරුත් විශ්වාස නොකරන නිසා එයා ගමෙන් යන්න හදනවා. ඒ වෙලාවේ අතුබ් අයින්බෝගේ කාමරයට ගිහින් අර විද්‍යාඥයාගේ ඇත්තම ඇත්ත දැනගන්නවා. එයා තේරුම් ගන්නවා මේ විද්‍යාඥයා තමයි ගමේ ඇත්තම හතුරා කියලා. අතුබ් දුවගෙන ගිහින් අයින්බෝව හම්බෙලා සමාවිල්ලනවා. එයා කියනවා මම මෙච්චර කල් වැරදියට හිතුවේ. ඔයාගේ අම්මා බැන්දේ නගරේ කෙනෙක්ව නෙමෙයි මේ යකුරුණාවයි. ඔයාගේ තාත්තා තමයි ඒ නපුරු ආත්මය කියලා. අතුබ් දැන් අයින්බෝට උදව් කරන්න එකඟ වෙනවා. මේ අතරේ යකුරුණා තමන්ගේ මායාවෙන් සුමීවයි එයාගේ තාත්තවයි තමන්ගේ යටතට ගන්නවා. අයින්බෝ අර මූන් ස්ටෝන් එකෙන් ගහේ හිලක් හදනකොට ඒකෙන් එයාගේ අම්මගේ ආත්මය මතුවෙනවා. අම්මා වක්කයි ඩිලොයි ගාව තිබුණු විශේෂ ඊතලයක් අරන් ඒකට මායා බලයක් දීලා අයින්බෝට දෙනවා. යකුරුණා ගමේ මිනිස්සුන්ට බලෙන් රත්තරන් හාරන්න කියනකොට අයින්බෝගේ අම්මා එතනට ඇවිත් ඇත්ත කතාව කියනවා. යකුරුණා කියන්නේ ඉස්සර හොඳ මිනිසෙක්. ඒත් ගමේ අය එයාවයි අයින්බෝගේ අම්මවයි අමානුෂික විදිහට මැරුවා. ඒකෙන් එයා නපුරු ආත්මයක් බවට පත් වුණා. දැන් එයා පලිගන්නයි ඇවිත් ඉන්නේ. මේක අහලා යකුරුණා ලොකු රාක්ෂයෙක් වෙනවා. එයා සුමීව පැහැරගෙන ලොකු මැෂින් එකකින් කැලය විනාශ කරන්න යනවා. අයින්බෝ තමන්ගේ තාත්තට විදින්නේ කොහොමද කියලා අඩද්දී යාළුවෝ කියනවා ඔයා මරන්නේ තාත්තව නෙමෙයි. එයා ඇතුලේ ඉන්නේ රාක්ෂයව කියලා. අයින්බෝ අම්මගේ උදව්වෙන් අර මායා ඊතලෙන් යකුරුණාගේ පපුවට විදිනවා. එක පාරටම මැෂින් එක නතර වෙනවා. ඒ වගේම සුමීවත් බේරගන්න පුළුවන් වෙනවා. යකුරුණා ආපහු තමන්ගේ ඇත්තම මනුස්ස ස්වරූපයට එනවා. එයා තමන්ගේ දුව දිහා බලලා ගොඩක් සතුටු වෙනවා. හැබැයි ඔවුන් දෙන්නම මැරිලා ඉන්න නිසා ඔවුන්ගේ ආත්මවලට පරලොව යන කාලය හරි. ඔවුන් අතුබ්ට කියනවා අයින්බෝව බලාගන්න කියලා. ඊට පස්සේ ඔවුන් අර ගහ ඇතුළට ගිහින් නැති වෙනවා. ගමේ හැමෝම අවසානයේ ශාපෙන් බේරෙනවා. කතාව මේ විදිහට ගොඩක් සතුටු විදිහට ඉවර වෙනවා. එහෙනම් යාළුවනේ අදට ගෙනාවු මූවි එක ඉවරයි. මේක මූවි එකේ රීකැප් එකක් නැතුව ෆුල් එක්ස්ප්ලේන් එකක් නෙමෙයි. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.